ආජීවනස්සේ හැමෝටම තියවන අදගෙන හලා තියෙන්නේ අපේ පොඩි කාලේ ආසාාවෙන් බලපු ඒ වගේම ආදරය කරපු නමෑහුණත් මතක් වෙන ෆැන්ටයිසි එකක් වෙන බෙන්ටෙන් කියන සුපිරිම කතාමාලාවේ එන්න විලන් කෙනෙක් වෙන විල් ගැස් ගැන කැටරියස් එක. ඉතින් ඕගොල්ලන්ට මං හිතුවා විලන්ල ගැන කැටරියෝ සීරියස් එකක්ම ගේන්නම් කියලා. එහෙනම් ආදර වැඩි ගන්න නැතිව මෙන්න සුපිරිම වීඩියෝ එකට. ටිචාරා සායි ජෙනරේස් කියන ඒ ශක්තිමත් ඒලියන් ජාතිය තමයි ගයිස් මෙයා ඉපදෙන්නේ. ඉතින් ගයිස් මේ ජාතිය ඉන්නේ ගැලැක්සියේ අයිති නැති දුර ප්‍රදේශයක. විල් ගැස් පොඩි කාලේ ඉඳන්ම හිතා හිටියේ සේරම පාලනය කරන්න සහ දුබලව ඉන්න බෑ කියන අදහස. තරුණ කාලෙම ඔහු තනියම ෂිප් එකක් හදාගෙන මෙහි පිට වෙලා ගිහින් තියෙනවා. ඉතින් ගයිස් ඊට පස්සේ මෙයා ලෝක 10ක්ම යටත් කරගන්නවා. ඉතින් ඒ ලෝක 10 ඉන්න වීරයන්ගේ බලය මෙයා ලබා ගන්නවා. ඊපස්සේ මෙයාටම කියලා ආම්මයක් හදා ගන්නවා. වගේම ගැලැක්ටික් ස්ටෝර් ලෝඩ් කියන නමකුත් හදා ගන්නවා මෙයා. ශක්තිමත්ම කෙනා තමයි දිනන්නේ කියන එක තමයි මෙයාගේ එකම නීතිය ගයිස්. අවුරුදු ගානකට පස්සේ ඇස්මිත් කියන සුපිරිම් මොලකාරයා ඔම්නිටික්ස් කියන බලවත් ආයුධය හදනවා කියලා මෙයාට ආරංචි වෙනවා. ඉතින් විල් ගැස් යනවා ඒක අරගන්න. ඒත් මෙයා ඇස්මිත් එක ෆයිට් එකේදී මෙයාගේ දකුණේ හැඩ නැතිලා ඒ වගේම 150ක් ඇඟ ආයිබෝක් විදිහට මාරු කරගන්නත් මෙයාට සිද්ධ වෙනවා. ඔම්නිටික්ස් එකත් මෙයාට එතෙන්දී නැති වෙනවා. ඒ දවසේ ඉඳලා මෙයාගේ අරමුණ වෙන්නේ ඔම්නිටික්ස් එක අරගෙන ඇස්මිත්ගෙන් හා විශ්වයෙන් පරිගන්න එක. විල් ගැස් පළවෙනි පාට 10 වෙනිදි බෙන්ටෙන් එක්ක ෆයිට් එකක් කරනවා. ඉතින් ඒතනින් පැවතුනහන් පස්සේ මෙයා කෙවින් ලෙවින් එක එකතු වෙලා ආයි සටන් කරනවා. ඒත් පරදිනවා මෙයා. ඊයන් ෆෝම් එකේදී ඔයගලන්ට මතක ඇති ඩ්‍රේකන් කියන ඩයිමන්ඩ් ගෝඩ්ව නිදහස් කරන්න හැදුව මුළු ග්‍රහලෝකෙම විනාශ කරන්න හදනවා මෙයා. බෙන් එක අමාරුවෙන් නවත්ත ගන්නවා. යුනිවර්ස් එකේදී මෙයා වෙනස් වුණත් මෝගොරෝන් සහ ටයිම් බෝම් වලින් මෙයා ටයිම් ලයින් එක විනාශ කරන්න හදනවා. ඔයගලන්ට මතක නම් බෙන් අනාගතෙන් ඇවිල්ලා ඒක නවත්තනවා. මෙයාට ෆෝ ආම සහ යුමංගසෝර වගේ ජීවීන් එක අතකින් විසික් ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා ගයිස්. ඒ මෙයාගේ 150ක් ඇඟ කයිබෝක් නිසා වේදනාව අඩුවෙන් තමයි මෙයාට දැනෙන්නේ. එයාගේ ඇඟ කැඩුනත් ඒ වගේම අතපය කපා ගත්තත් මෙයාට රොබෝ පාර්ට් නිසා ඉක්මනින් ඒක හදාගන්න වගේම කයිබෝක් පාර්ට් නිසා මෙයා මරන්න ලේසියෙන් බෑ. දෙකෙන් ලේසර් වගේම සිත් බෑග් වලින් මෙයාට එකපාරකින් විනාශ කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. තමන්ගෙමට කියලා මෙයාට රොබෝ ආමර් හදාගන්න වගේම මෙයාට රොබෝ ෂිප් එහෙම නැත්නම් යාන හදන්නත් පුළුවන්. ඒ වගේම මෙයාගේ යානෙන් ලයිට් ස්පීඩ් හදනවා. ඔම්නිටික්ස් DNA මෙයාගේ ඇඟට එකතු කරාම මෙයා මාරම ශක්තිමත්. ඒ වගේම අල්ටිමේට් ඒලියන් එකේදී මෙයා දාගන්න ආමර් එකකින් හින්දා මෙයා 10 ගුණයක් ශක්තිමත් වෙනවා. රතු දැවැන්තකාර බව මේක අමාරු වෙනවා මෙයාත් එක්ක සටන් කරන්න. උඩකුකම වගේ මැජික් වලට අසරණකම මෙයාගේ දුර්වලකම් ලෙස හඳුන්වන්න පුළුවන්. ඉතින් දිගටම බෙන්ටෙන් එක පැරදුනේ මෙන්න මේ හේතුන් හින්දා. ඔම්නිටික්ස් එක නැතුව බෙන්ට තනියම දිනන්න බැරි 5 දෙනාගේ කෙනෙක් තමයි විල් ගැස් කියන්නේ. ඉතින් ඊතුරු 4 දෙනා ඉන්න මම වීඩියෝ එකක් කරනවා මං අනිවාර්යෙන්. හැබැයි ගයිස් මෙයායි ගහලෝකේ එහෙම නැත්තම් ටිචාරාවල මෙයා තමයි එකම ආරක්ෂකයා වගේම නායකයා. ඉතින් ටිචාරා ජනතාව මෙයාට මාර ආදරේ ඒ වගේම වීරයෙක් ලෙස හඳුන්වන රාජ්‍ය නායකයෙක් මෙයා. ලෝක 10ක් යටත් කරලා ඒකේ තියෙන සම්පත් තමන්ගේ ජාතියට දුන්න මෙයා ගෙනහල්ලා. ඒ වගේම තමන්ගේ ජාතිය තමන්ගේ දිවි පරදුවර තියලා ආරක්ෂා කරා. ඔයගලන්ට මතක නම් බෙන්ටෙන් ගෙනුත් මෙයා උදව් ගත්ත බූතස් කියන එක්කෙනාගේ තමන්ගේ ජාතිය බේරගන්න. ටිචාරා ජනතාව මේ විල් ගැස්ස යුද අසහාය යුද වීරයෙක් විදිහට සලකනවා. ඒ වුණත් අපේ බෙන්ටෙන් විශ්වේ නම් මෙයා තමයි මේ සුපිරිම් විලන්. ඒ වගේම මගේ টොප් 10 එකේ ඉන්න විලන් කෙනෙක් තමයි විල් ගැස් කියන්නේ. හරි ගයිස් ඉතින් අදට මං ගෙනාව වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් පහලින් කමෙන්ට් එකක් දාන්න වගේම ඉස්සරහට ගේන්න ඕනේ විලන්ලා ගැන වීඩියෝස් ගේන්න නම් ඔයගොල්ලෝ විලන්ලා මට කමෙන්ට් එකක් දාලා කියන්න. ඒ වගේම මම බෙන්ටෙන් ෆැන්ටසි වීඩියෝස් ගේන්න ඕනේ නම් ඒකත් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මගේ වොයිස් එක අද අවුල් ඇති මොකද මං අසනීප තත්ත්වයෙන් ඉන්නේ ගයිස්. ඒ වුණත් මං දිගටම වීඩියෝ ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඊළඟට මං ගේන්න ඕනේ වීඩියෝ එක මොන වගේ වීඩියෝ එකක් වෙයිද කියලා ඔයගොල්ලෝ බලන් ඉන්න. එහෙනම් අදට මං ගිහින් එන හැමෝටම හරිගතෝ සයිමස්.